හරි ළමයි අපි බලමු අද 2017 සාමාන්‍ය පෙළ විභාගයට ගිණුම් කරන සමීකරණය ආපු රචනා ප්‍රශ්නය. අපි 2016 ගිණුම් කරන සමීකරණයෙන් ආපු රචනා ප්‍රශ්නය අපි YouTube channel එකේ දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් 2016 ගිණුම් කරන සමීකරණයෙන් ආපු ප්‍රශ්නේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2017 සාමාන්‍ය පෙළ විභාගයට ගිණුම් කරන සමීකරණයෙන් ආපු රචනා ප්‍රශ්නය. එතකොට 2017 ගිණුම් කරන සමීකරණය 16 වගේ නෙමෙයි. 16 ඔයාට තිබුණේ ගනුදෙනු ටික දීලා සමීකරණයට දාන්න. හරි. 17 සමීකරණයට ගනුදෙනු ටික දාලා තියෙනවා. ඔයාට තියෙන්නේ වචනයෙන් ලියන්න අයන්න කොටසේ. දැන් ඉස්සෙල්ලාම තියෙනවා අයන්න කොටස ඉහත එක් එක් ගනුදෙනු අගයන් සහිතව ලිවීම. ඒතර අයන්න කොටසේ තියෙන්නේ මේ ගනුදෙනු 1යි 2යි 3යි 4ක් තියෙනවා. මේ 4 මොකද්ද වෙලා තියෙන්නේ කියලා ලියන්න ඕනේ වචනෙන් අගයන් සහිතව. මේ අගයන් සහිතව. ආයන්න කොටසේ තියෙනවා සතිය තුලදී මුළු වත්කම් වල සහ මුළු හිමිකම් වල වැඩිවීම හෝ අඩුවීම වෙන වෙනම දැක්වීම. ඒ කියන්නේ මේ ගනුදෙනු ටික වෙලා තියෙන්නේ සතිය තුල. සතිය තුල තමයි වෙලා තියෙන්නේ. එතකොට සතිය තුල වැඩි වෙලා තියෙනවද ආරම්භයේ ශේෂයත් එක්ක අඩු වෙලා තියෙනවද කියලා හොයලා දාන්න තියෙන එක ලේසි. ඒක අපි බලමු. කරන්න තියෙන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලාම ප්‍රශ්නේ කියවලා බලමු. අපි ඉස්සෙල්ලාම මොකද්ද තියෙන්නේ? ව්‍යාපාරයක 2017 1 දිනට පැවති වත්කම් වගකීම් හා හිමිකම් ශේෂ සහ ජනවාරි මාසයේ පළමු සතිය තුල සිදු වූ ගනුදෙනු ගිණුම් කරන සමීකරණයේ යටතේ සටහන් කර තිබූ ආකාරය පහත දැක්වේ. හරි. 2017 1ට ශේෂය තිබිලා තියෙනවා මේ ව්‍යාපාරයේ වත්කම් ලක්ෂ 2ක්ද හිමිකම ලක්ෂ 1.5ක්ද 1,50,000ක්ද වගකීම 50,000ක්ද තිබිලා තියෙනවා. මේ තියෙන්නේ 2017 1 ශේෂ ටික. ඊට පස්සේ ජනවාරි මාසයේ පළමු සතිය තුල මේ තියෙන පළමු සතිය තුල මෙන්න මේ ගනුදෙනු ටිකක් වෙලා තියෙනවා. හරි. අපි යමු අයන්න කොටසට. අයන්න කොටසේ ඉස්සෙල්ලාම වෙලා තියෙන්නේ මොකද්ද? මුදල් කියන වත්කම වැඩි වෙලා ධන 25000යි බැංකු ණය කියන වගකීම වැඩි වෙලා ධන 25000යි. ඒතර මොකද්ද මේ වෙලා තියෙන්නේ? මුදල් කියන වත්කම වැඩි වෙලා ධන 25000යි බැංකු ණය කියන වගකීම වැඩි වෙලා ධන 25000යි. ඒතර මේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ වෙලා තියෙන්නේ ව්‍යාපාරයට බැංකු ණයක් ලබාගෙන තියෙනවා. බැංකුවකින් බැංකු ණයක් ලබාගෙන තියෙනවා ව්‍යාපාරයට. බැංකු ණයක් ලබාගෙන තියෙනවා. කීයක වටිනාකමක බැංකු ණයක් දරන් තියෙන්නේ? 25000ක බැංකු ණයක් අරන් තියෙනවා. ඒතර රුපියල් 25000ක බැංකු ණයක් ලබා ගත්තාම ව්‍යාපාරයට ගිණුම් කරන සමීකරණයට ආදේශ කරන්නේ මෙහෙම. ධන 25000යි මුදල් ධන 25000යි බැංකු ණය. මේ බැංකු ණය කියන එක 2016 පාස් පේපර් එකෙත් තිබුණා. දැන් මේ 2017 තියෙනවා 2018 තියෙනවා 2018 තියෙනවා මට මතක විදියට තියෙනවා බලන්න. එතකොට බැංකු ණය ව්‍යාපාරයට ලබා ගැනීම ධන 25000යි මුදල් කියන වත්කම වැඩි වෙනවා. ධන 25000යි බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. හරි. ඒතර මේක ඔයාලා ලියන්න ඕනි වචනේ රුපියල් 25000ක බැංකු ණයක් ව්‍යාපාරයට ලබා ගැනීම. ඒ වගේ අදහසක් තියෙනවා නම් වචනේ වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ. වචන ගැලපීම වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ අදහස තියෙනවා නම් පිළිතුර නිවැරදි. රුපියල් 25000ක බැංකු ණය මුදලක් ව්‍යාපාරයට ලබා ගැනීම. රුපියල් 25000ක බැංකු ණය මුදලක් ව්‍යාපාරයට ලබා ගැනීම. හරි. ඊට පස්සේ දෙවෙනි එක. තොගේ අඩු වෙලා ඍණ 10000යි මුදල් ධන 15000යි ලාභය ධන 5000යි හිමිකමෙන් වැඩි වෙලා තියෙනවා. හරි. මේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ වෙලා තියෙන්නේ සැපියුම් කරුවෙකින් අපි අරන් තියනවා ව්‍යාපාරයට භාණ්ඩ ටිකක්. ඒ භාණ්ඩ ටික අරන් තියෙන්නේ කීයකටද? 10000කට. 10000කට. මේ සරලව කියන්නේ 10000කට. අපි 10000කට ගත්ත බඩු ටික පාරිභෝගිකයාට 10000ට විකුණන්නේ නැහැනේ. 10000ට විකුණුනොත් අපිට ලාභයක් නැහැ. අපි විකුණන්නේ 15000කට. 15000කට විකුණලා තියෙනවා. හරි. එතන මෙයා ව්‍යාපාරයට සල්ලි දීලා තියෙනවා ගනුදෙනු වෙන අවස්ථාවෙම. ඒකනේ මුදල් කියන වත්කම වැඩිලා තියෙන්නේ. මෙයා ණයට නෙමෙයි අරන් තියෙන්නේ. මෙයා අපිට ඒ ගනුදෙනු වෙන අවස්ථාවෙම මුදල් ලබා දීමක් වෙලා තියෙනවා. හරි. මෙහෙමයි. දැන්
ව්‍යාපාරයේ රුපියල් 10000ක බඩු ටිකක් තමයි මෙයාට විකුණන්නේ. එතකොට 10000ක බඩු ටිකක් මෙයාට විකුණද්දි ව්‍යාපාරයේ 10000ක තොගේ අඩු වෙනවා. ව්‍යාපාරයේ 10000ක තොගේ අඩු වෙනවා. ඒක තමයි බඩු තොගේ කියලා ඍණ 10000 කියලා වත්කම් වලට දාලා තියෙන්නේ. හරි. ඒතර මෙයාට බඩු ටික දෙද්දි බඩු ටික අඩු වෙනවා වගේම මෙයා අපිට සල්ලි දෙනවා. මුදල් දෙනවා. ඒතර මෙයා අපිට මුදල් දෙද්දි ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. ධන 15000යි. හරි. එතකොට 10000ක බඩු ටික 10000කට ගත්ත බඩු ටික 15000කට විකුණද්දී 5000ක ලාභයක් තියෙනවා. ලාභය දානවා ධන 5000 කියලා හිමිකමට. එතන මෙතන වෙලා තියෙන දේ වචනයෙන් ලියන්න මෙන්න මෙහෙම. රුපියල් 10000ක පිරියැව් වූ බඩු තොගයක් 15000කට අත්පිට විකිණීම. පිරිවැය රුපියල් 10000ක වූ බඩු තොගයක් රුපියල් 15000කට අත්පිට විකිණීම. නැත්නම් පිරිවැය රුපියල් 10000ක වූ බඩු තොගයක් රුපියල් 15000කට මුදලට විකිණීම. ඒක ගිණුම් කරන සමීකරණයට දාන්නේ මෙන්න මේ විදිහට. දැන් මෙන්න මේ ගනුදෙනුව. පිරිවැය වූ බඩු තොගයක් අත්පිට විකිණීම, පිරිවැය වූ බඩු තොගයක් ණයට විකිණීම කියන අදහස කියන ගනුදෙනුව අවුරුද්දක වගේ නැතුව අනිත් සියලුම පාස් පේපර් වල 2016 නම් තියෙනවා. එතකොට මේ ගනුදෙනුව මේ පාර අහන්නත් පුළුවන්. ඒ කියන්නේ ළමයි මේක වැඩි වැඩියෙන් වරද්දනවා ඇති. ඒකනේ නැවත නැවතත් විභාගෙට අහන්නේ. එතකොට පිරියැය වූ බඩු තොගය මුදලට විකිණීම තමයි මේ තියෙන්නේ. මුදලට විකිණීම. මෙන්න මෙතන වචනේ ණය ගැති කියලා ආවනම් අන්න ඒ ඇවිල්ලා ණයට විකිණීම. හරිද? ණයට විකිණීම. එතන මෙන්න මෙතන වචනේ විතරයි වෙනස් වෙන්නේ. ණයට විකුණනවා. මෙතෙන්ට එනවා ණය ගැතියා කියලා. එතකොට මොකද්ද? පිරිවැය රුපියල් 10000ක වූ බඩු තොගය රුපියල් 15000කට ණයට විකිණීම. දැන් මෙතන තියෙන මුදල් නිසා පිරිවැය රුපියල් 10000ක වූ බඩු තොගය 15000කට අත්පිට විකිණීම නැත්නම් මුදලට විකිණීම. එහෙම තමයි වචනෙන් ලියවෙන්නේ. හරි. ඊට පස්සේ තුන්වෙනි ගනුදෙනුව. මුදල් කියන වත්කම අඩු වෙලා ඍණ 7000යි. කඩකුලිය කියන හිමිකම අඩු වෙලා තියෙනවා වියදමක් නිසා ඍණ 7000යි. එතකොට මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? වියදමක් මුදලින් ගෙවීමක් තියෙන්නේ. එතකොට අපේ ව්‍යාපාරයේ මෙහෙම තියෙනවනම් වියදමක් මුදලින් ගෙවීම. වියදමක් මුදලින් ගෙවීම. ඒතර වියදමක් මුදලින් ගෙවීම. එතකොට අපේ ව්‍යාපාරයේ මෙහෙම තියෙද්දි අපේ ව්‍යාපාරයේ විසින් ගෙවනවා කඩකුලිය. කඩකුලිය ගෙවනවා. කීයක්ද? 7000ක් ගෙවන්නේ. 7000ක් ගෙවන්නේ. ඒතර ව්‍යාපාරයේ රුපියල් 7000ක් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමක් වෙනවා. ඒක නිසා ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු කරනවා ඍණ 7000යි. එතකොට වියදම් මුදලින් ගෙවුවම අපි හිමිකමෙන් අඩු කරන නිසා හිමිකම ඍණ 7000යි වරහන් ඇතුලේ කඩකුලිය කියලා. එතන මේ තියෙන්නේ රුපියල් 7000ක කඩකුලිය ගෙවීමක්. තමයි මේ තියෙන්නේ. මුදල් කියන වත්කම අඩු වෙනවා ඍණ 7000යි. හිමිකම අඩු වෙනවා ඍණ 7000යි. හරි. රුපියල් 7000ක කඩකුලිය ගෙවීම. හරි. මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? වත්කම ඍණ 6000යි. වගකීම ඍණ 6000යි. වත්කම ඍණ 6000යි. වගකීම ඍණ 6000යි. වත්කම ඍණ 6000යි මුදල් කියලා. වගකීම ඍණ 6000යි ණය හිමි කියලා. හරි. මේ ණය හිමිය ඇති වෙන්නේ කොහොමද? ණය හිමියා ණය ගැතියා දන්නේ නැත්නම් අපේ channel එකේම තියෙනවා ණය ගැති ණය හිමි හඳුනා ගනිමු කියලා වීඩියෝ එකක්. විනාඩි 5යි 10යි 5ක 6ක විතර එකක් තියෙන්නේ. ඒක බලුවනම් ඔයාලට ණය ගැතියා ණය හිමියා කියන්නේ මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. ණය හිමියා ඇති වෙන්නේ ව්‍යාපාරයට අපි සැපියුම් කරුවන්ගෙන් බඩු දා ගන්නවා. බඩු ගද්දී අපි ගනුදෙනු වෙන අවස්ථාවෙම මුදල් ලබා දීමක් කරන්නේ නැහැ. අපි කියනවා සැපියුම් කරුවාට පස්සේ මම සල්ලි දෙන්නම්. සතියකින් දෙන්නම්, සති දෙකකින් දෙන්නම්, මාසෙකින් දෙන්නම් කියලා පසුව මුදල් ලබා දීමේ පොරොන්දුව මත සැපියුම් කරුවාගෙන් මම බඩු ටිකක් දාගත්තට පස්සේ මම ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ විසින් මෙයාට කියනවා නමක් ණය හිමියා කියලා. ණය හිමි කියලා කියන්නේ වගකීමක් ව්‍යාපාරයට. ව්‍යාපාරي විසින් ගෙවිය යුතු වගයක් තියෙනවා එතන. හරි. ඒතර මේ ණය හිමියාට දැන් ඔන්න සතියක් දෙකක් ගිහලා ඔන්න සල්ලි දෙනවා මම. සල්ලි දෙනවා කීයක්ද? 6000ක් දෙනවා. 6000ක් දෙනවා. ඒතර ව්‍යාපාරي විසින් 6000ක් දෙද්දි මොකද්ද වෙන්නේ? ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා 6000යි. ඒ වගේම ව්‍යාපාරයේ වගකීම අඩු වෙනවා 6000යි ණය හිමි කියලා. මෙයාට 6000ක් දුන්නට පස්සේ නැවතම මාය 6000ක් දෙන්නේ නැහැ. එතකොට මෙයාට ගෙවිය යුතු වගයෙන් 6000ක් අඩු වෙනවා.
ණය හිමියා කියන වගකීම අඩු වෙනවා. ණය හිමියා කියන වගකීම අඩු වීම යටතේ ඍණ 6000යි ණය හිමි කියලා වගකීමට. එතකොට මුදල් කියන වත්කම අඩු වෙනවා 6000යි ණය හිමියා කියන වගකීම අඩු වෙනවා 6000යි. මුදල් කියන වත්කම අඩු වෙනවා ඍණ 6000යි ණය හිමියා කියන වගකීම අඩු වෙනවා ඍණ 6000යි. එතකොට මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ රුපියල් 6000ක මුදලක් ණය හිමියන්ට ගෙවීම. රුපියල් 6000ක මුදලක් ණය හිමියන්ට ගෙවීම. රුපියල් 6000ක මුදලක් ණය හිමියන්ට ගෙවීම. හරි. එතකොට ඔන්න ගනුදෙනු අපි 1යි 2යි 3යි 4යි වචනෙන් ලිව්වා. ඒ අයන්න කොටස අපි යමු ආයන්න කොටස. ආයන්න කොටසේ තියෙන්නේ සතිය තුලදී මුළු වත්කම් වල සහ මුළු හිමිකම් වල වැඩිවීම හෝ අඩුවීම වෙන වෙනම දැක්වීම. සතිය තුලදී මුළු වත්කම් වල සහ මුළු හිමිකම් වල වැඩිවීම හෝ අඩුවීම. හරි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ මුළු වත්කම් වල සහ මුළු හිමිකම්. මුළු වත්කම් වල සහ මුළු හිමිකම් වල වැඩිවීම හෝ අඩුවීම. වැඩි වෙලා තියෙනවද අඩු වෙලා තියෙනවද? අපි බලමු මේක. මෙන්න තියෙනවා වත්කම්, මෙන්න තියෙනවා හිමිකම්. දැන් ආරම්භයේ ලක්ෂ දෙකක් තිබිලා තියෙනවනේ. ආරම්භයේ ලක්ෂ දෙකයි. එතකොට අපි මේ ආරම්භයේ ධන ලක්ෂ දෙකන්න තියෙන මේ ධන ටිකට ධන එකතු කරමු. ඍණ ටික අඩු කරමු. මෙන්න මෙහෙම. 225000යි 25000ක් එකතු කරපුවාම 225000න් 10000ක් අඩු වුණාම 215000යි 215000යි 230000යි 230000යි 223000යි 223000යි 6000ක් අඩු වුණාම 217000යි 217000යි 217000යි. ඒතර අවසානයේ එනවා 217000. 217000 ආරම්භයේ තිබිලා තියෙනවා ලක්ෂ දෙක. හරි. ඊට පස්සේ හිමිකම ගමු අපි. 1,50,000යි 1,55,000යි 1,48,000යි 1,48,000යි. එතකොට ආරම්භයේ හිමිකම තිබිලා තියෙන 1,50,000ක් අවසානයේ හිමිකම 1,48,000යි 2,000ක අඩුවීමක් තියෙනවා. ආරම්භයේ වත්කම් තිබිලා තියෙන ලක්ෂ දෙකක් අවසානයේ වත්කම් වලගේ 2,17,000යි. එතකොට 17,000ක වැඩිවීමක් තියෙනවා. එතකොට අපි ලියනවා මුළු වත්කම් සතිය තුලදී මුළු වත්කම් වල වැඩිවීම 17,000යි. වැඩිවීම 17,000යි. අඩුවීම 2,000යි. ඔය විදිහට තමයි එන්නේ. මම පොඩ්ඩක් පෙන්නන්නම්. එතකොට මුළු වත්කම් වල වැඩිවීම 17,000යි. මුළු හිමිකම් වල අඩුවීම 2,000යි. අඩුවීම 2,000යි. ඔයාලට පේනවා ඇති පැහැදිලිවම 2017 ප්‍රශ්නේ මොන විදිහටද ඇවිල්ලා තියෙන්නේ ගිණුම් කරන සමීකරණ වලින් කියලා. ගිණුම් කරන සමීකරණ වලින්. හරි. ඔය විදිහට තමයි ගිණුම් කරන සමීකරණය ඇවිල්ලා තියෙන්නේ 2017 දී. ඒතර මුළු වත්කම් වල වැඩිවීම 17,000යි. මේ ආරම්භයේ ලක්ෂ දෙකයි අවසානයේ 2,17,000ක් වෙලා තියෙනවා. හිමිකම ආරම්භයේ 1,50,000යි අවසානයේ 1,48,000ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අඩුවීමක් වෙලා තියෙනවා 2,000ක. හරි. මේක තමයි ගිණුම් කරන සමීකරණයේ රචනා ප්‍රශ්නය ආපු 2017. අපි 2018 ප්‍රශ්නයක් මේ විදිහටම වීඩියෝක් දානවා. YouTube channel එකේ බලන්න. මෙන්න ඇවිල්ලා තියෙනවා 2017 O level එක. අපි කලින් 2016 O level සමීකරණ ප්‍රශ්නය දාලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න පේපර් එක ළඟ තියාගෙන මාත් එක්ක මේක කරනවා වගේ පන්ති එක කරනවා වගේ කරගෙන හරියටම ඔලුවට දාගන්න. මේවා නැවත නැවතත් අහනවා. මේ වගේ බැංකු ණය යෙදීම 2016 17 18 අහලා තිබුණා. මේ වගේ ගනුදෙනුවක් එක අවුරුද්දක නැතුව අනිත් සීලම අවුරුදු වල අහලා තියෙනවා ගිණුම් කරන සමීකරණ ප්‍රශ්නේ වලට. ඒතර මේවම තමයි නැවත නැවතත් මේ සංඛ්‍යාව විතරයි වෙනස් වෙන්නේ. 1,50,000 ලක්ෂ දෙක දෙන්න පුළුවන් 70,000 දෙන්න පුළුවන්. සංඛ්‍යාව විතරයි වෙනස් වෙන්නේ. මේ ගනුදෙනු ඒ විදිහටම විභාගෙට එන නිසා. හරි. අපි 2018 ප්‍රශ්නයත් එක්ක හම්බ වෙමු. මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ගොම් ස්තුතියි සියලු දෙනාට.